හරි. මගේ තෝට් එක්ස්පෙරිමන්ට් එක වෙන්න මේක. අපි එහෙම නැත්නම් පෘථුවිය කියන්නේ විශ්වය කියන ලොකු කන්සෙප්ට් එක ඇතුලේ අතෑරලා දාපු. එහෙම නැත්නම් මේ වගේ අන්කන්ටැක්ටඩ් ට්‍රයිබ් එකක් නම් ඒ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අපි අපේ ග්‍රහලෝකයෙන් එළියේ වෙන ජීවයක් දකින්න නැත්තේ හිතාමතාම අපිව තනි කරලා හින්දා වෙන්න බැරිද? ඔයාලා පිටසක්වල ජීවීන් ගැන ගොඩක් උනන්දුයි නම් ෆර්මි පැරඩොක්ස් එක ගැන මීට කලින් අහලා ඇති. පිටසක්වල ජීවයක් ඇති වෙන්න ලොකු සම්භාවිතාවයක් තිබ්බට අපිට තාම ඒ ගැන සාක්ෂි හම්බෙන්නේ නැත්තේ ඇයි කියන කතාව ගැන තියෙන කන්ෆ්ලික්ට් එකක් තමයි මේ ෆර්මි පැරඩොක්ස් එක ඇතුලේ කතා කරන්නේ. මේ ෆර්මි පැරඩොක්ස් එක ඇතුලේ තියෙන මූලිකම ප්‍රශ්නය තමයි ඒලියන්ස්ලා ඉන්න ඕන නම් ඇයි අපිට තාම ඒ කට්ටිය ගැන සාක්ෂි හම්බෙලා නැත්තේ කියන එක. හැබැයි මේ සාක්ෂි නැහැ කියන කතාව ගොඩක් පෘථුවිය කේන්ද්‍ර කරගෙන හැදිච්ච පර්ස්පෙක්ටිව් එකක්. එහෙම බැලුවොත් පෘථුවියේ ඉන්න අන්කන්ටැක්ටඩ් ට්‍රයිබ්ස් වලට කියන්න පුළුවන් ඒ කට්ටිය මේ කැලෑවෙන් එහාට ඉන්න මිනිස්සු ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. ඒ කට්ටියට කිසිම සාක්ෂියක් හම්බුන්නේ නැහැ කියලා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැනේ අපි එහෙම නැත්තම් මොඩර්න් සිවිලයිසේෂන් එක මේ ලෝකෙ නැහැ කියන එක. මෙන්න මේ වගේ මේ ට්‍රයිබ්ස් වල කොන්ට්‍රොවර්ෂල් ඩ්‍රෝන් ෆොටෝස් ගොඩක් තියෙනවා. ඉතින් මේ වෙලාවේ මේ මිනිස්සු මොනව හිතනවද? මේ මිනිස්සු කල්පනා කරනවා ඇති මොකක්ද අර පාවෙන්නේ? What the hell is that floating thing? මේ මිනිස්සුන්ට අපේ දැන් තියෙන නවීන තාක්ෂණය ගැන කිසිම අදහසක් නැහැ. ඒ මිනිස්සු ජීවත් වෙන්නේ අපි බොහොම ප්‍රාථමික එහෙම නැත්නම් පෞරාණිකයි කියලා හිතාගෙන ඉන්න විදිහකට. දියුණු ශිෂ්ටාචාරය අපිව දකින්නෙත් මේ විදිහට න ะ. ඒ කියන්නේ දියුණු ශිෂ්ටාචාරයක් අපිව දකින්නේ බොහොම ප්‍රාථමික විදිහට ජීවත් වෙන මිනිස්සු කණ්ඩායමක් විදිහට න ะ. අපි ඒක මොකද්ද කරන්නේ? මේ ස්ටෝරි එක මට ෆැසිනේටින් වෙන්න මෙන්න මේ හින්දා. මිනිස්සු කියනවා පිටසක්වල ජීවීන් නැහැ කියලා. එක්කෝ අපිට සාක්ෂි නැහැ. එහෙම නැත්නම් තියෙන සාක්ෂි අපිට තේරුම් ගන්න බෑ. හැබැයි ඒ හින්දා අපිට කියන්න පුළුවන්ද එහෙම ජීවීන් කොට්ටාසයක් මේ විශ්වයේ නැහැ කියලා. මොකක් හරි දෙයක් ඇත්ත වෙන්න නම් අපි පර්සනලි එක නිරීක්ෂණය කරන්න ඕනද? එහෙම නැත්නම් by design අපිව ඉංජිනේර් කරලා තියෙන විදිය හින්දා අපිට වෙන ශිෂ්ටාචාර පේන්නේ නැද්ද? මේක ඔයාලගේ ඒත් එකම මගේ earth centric එහෙම නැත්නම් පෘථුවිය කේන්ද්‍ර කරගත්ත දෘෂ්ටි කෝණය perspective එක වෙනස් කරන්න පුළුවන් මරු activity එකක්. ඉතින් සමහර විට අපි මේ විශ්වයේ තනි වෙලා නැති වෙන්න පුළුවන්. Maybe we are just some uncontacted tribe. ඉතින් මං මේ ගැන ඔයාලට හිතන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි. තනින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් stay curious guys.